channel. Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා නේද? ඉතින් අද මම ඔයගලන්ට අරගෙන ආවේ ගොඩක් වැදගත් වෙයි කියලා හිතන වීඩියෝ එකක්. ඒ තමයි ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ නල්ලේ pimples, චූටි bumps ඇති වෙන එක. ඒ වගේම තමයි pimple marks, dark spot මේ වගේ දේවල් ඇති වෙන එක ඔයාලා ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. ඔයාලට වගේම මටත් තියෙන ප්‍රශ්නයක්. මම මගේ පිම්පල් පැචස් ඩාර්ක් ස්පොට් ඒ වගේම මේ නල්ලේ ආපු මගේ චූටි ගෙඩි එහෙම පිම්පල්ස් බම්ප්ස් එහෙම අඩු කරගත්තේ මෙන්න මේ ප්‍රොඩක්ට් එක යූස් කරලා. ඉතින් මේ ගැන වීඩියෝ එකක් තමයි අද මම ඔයගලන්ට අරගෙන ආවේ. එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් අද මම මේ වීඩියෝ එකකින් අරගෙන ආවේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ මේ නලලේ චූටි බිබිලි දාන එක. චූටි පිම්පල්ස් එහෙම නැත්නම් චූටි බම්ප්ස් වගේ දේවල් මේ අපේ නළලේ දානවා. ඒක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. ඉතින් අද මම අරගෙන ආවේ ඒ වීඩියෝ එකට හොඳම සොලියුෂන් එක. මේ නළලේ තියෙන බම්ප්ස් පිම්පල් වලට විතරක් නෙමෙයි. ඔයාගේ තියෙන පිම්පල් පැචස් වලට, පිම්පල් වලට මේක ගොඩක්ම හොඳයි. එහෙනම් මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඒ මොකක්ද කියලා. මෙන්න මේ ස්නේල් ජෙල් එක. මේක කොරියන් ස්නේල් සූතින් ජෙල් එකක්. මෙන්න මෙහෙම තමයි මේ ජෙල් එක තියෙන්නේ. මේක ඇත්තටම ළමයි ගොඩාරියක් හොඳයි. හැබැයි මේකේ ඔරිජිනල් ප්‍රොඩක්ට් එක අපි ගන්න ඕනි. ඔරිජිනල් ප්‍රොඩක්ට් දැන් තියනවා ගන්න. මේ මං කියලා හැදුවේ මේකේ ෆේක් එක ගොඩාරියක්ම තියෙනවා. හැම තැනම මේකේ ෆේක් එක තියෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ ගන්නව නම් අනිවාර්යෙන්ම ඔරිජිනල් ප්‍රොඩක්ට් එක තමයි ගන්න ඕනි. මේකේ පැරබන් ඇඩ් වෙන්නේ නැහැ. ඊට පස්සේ මිනරල් ඔයිල් මේ දේවල් ඇඩ් වෙන්නේ නැහැ. මේක ඇත්තටම ගොඩාක් හොඳයි. මෙන්න මේක මේ ඔයාලට පෙන්නන මම මෙන්න මෙච්චරක් යූස් කරලා තියෙන්නේ. හරිද? මේකේ දැන් මගේ අවසාන ටික තියෙන මම දැන් ගොඩ එකක් දාන්න ඕනේ මේකට. මේකේ මිලිලිටර් 300ක් තියෙනවා. හරිද? මේක ගාන්නේ මොකටද කියලා මම කියන්නම්. ඕගොල්ලන්ගේ පිම්පල්ස් තියෙනවා නම් පිම්පල්ස් කියන්නේ අර සැරව පිරිච්ච ලොකු පිම්පල්ස් නෙමෙයි සාමාන්‍ය චුට්ටියට හැදෙන පිම්පල්ස් තියෙන පොඩි බම්ප්ස් වගේ අන්න ඒ දේවල් තියෙනවා නම් පිම්පල් පැචස් වලට ඩාර්ක් ස්පොට් වලට එතකොට නළලේ අර ගොඩාක් දෙනෙක්ගේ තියෙනවා අර මේ චූටි මේ පිම්පල් වගේ චූටි පිම්පල් එක පොඩි බම්ප්ස් තියෙනවා මේ නළලේ ගොඩාරියක්ම සමහරක් අය ගොඩාක් මේ නළලේ පිම්පල් එහෙම ගොඩාක් දානවා. ඒකට හේතු කියලා කියනවා හිස්ටරි තියෙනවා නම් අර එහෙම තියෙනවා නම් මේ නළලේ පිම්පල් දානවා කියලා කියනවා. හරිද? මගෙත් ඉස්සර ගොඩාරියක් නළලේ පිම්පල් දිනුවා. මම මේ හරියෙන් මේ කොහෙන් හරි එකේ ෆොටෝ එකක් දාන්න මගේ ඉස්සර තිබුණ එක. දැන් මගේ නැහැ ගොඩාරියක්ම. මේ මගේ ගොඩාක්ම දැන් අඩු වෙලා තියෙන්නේ. මෙන්න මේක යූස් කරගෙන ගත්තට පස්සේ තමයි මගේ ඒක අඩු වුනේ. මේකටම විතරක් නෙමෙයි ඉතින් මම නම් කියන්නේ මගේ නළලේ පිම්පල්ස් අඩු වුනේ මේ නළලේ බිබිලි පිම්පල්ස් වගේ දේවල් අඩු වුනේ මෙන්න මේක නිසා. අනිත් අර මම යූස් කරන ෆේස් වොෂ් එක නිසා මගේ පිම්පල්ස් අඩු වුණා. මම කලින් වීඩියෝ වල ඒක ඔයගොල්ලන්ට කියලා තියෙනවා. ඒ වගේම තමයි ඩාර්ක් ස්පොට්, පිම්පල් පැචස් මේ වගේ දේවල් වලට මේක ගොඩාක්ම හොඳයි. ඉතින් ඔයගොල්ලෝ මේක ගන්නවා නම් ඔයාලට මේකේ ඔරිජිනල් ප්‍රොඩක්ට් එක ගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයගොල්ලන්ට ඔරිජිනල් ප්‍රොඩක්ට් එකට ගන්න පුළුවන් තැනක් රෙකමන්ඩ් කරන්නම්. මමත් ගත්තේ එතනින්. මේක මම ඔයගලන්ට ගාලා පෙන්නනවා. මේක මාර විදිහට හරියම ඉක්මනට ඇබ්සෝබ් වෙනවා. හරිද? අන්න මෙහෙම දැන් ගන්නවා. මට අද යූස් කරන්න බෑ. මම මේක අතකින් මේක අල්ලගෙන ඉන්න එකයි නේ. මේක ඔයගලන්ට නිකන් ඇලෝ ජෙල් එකක් වගේ තමයි මේක තියෙන්නේ. මේක ඇලෝ ජෙල් එකක් වගේ තියෙන හරියම ඉක්මනට මේක ඇබ්සෝබ් වෙනවා. මෙහෙම අරගෙන දෙපාරක් තුපාරක් මෙහෙම මේක කරපු ගමන් මේක මාර ඉක්මනට ඇබ්සෝබ් වෙනවා. හරිද? අර මේ දැන් අපි ගන්න අනිත් ක්‍රීම් වල දැන් මේක සූතින් ජෙල් එකක් නේ. දැන් අනිත් ක්‍රීම් වගේ නෙමෙයි. මේ ෆේස් එකේ මේ දැන් අපි මේක ගෑවට පස්සේ මේ ඔයිලි ගතියක් හිටින්නේ නැහැ. සමහර ක්‍රීම් තියෙනවා නේ ගෑවට පස්සේ මේ ඔයිලි වෙලා මේ ඔයිලි ගතිය අර නිකන් ෆේස් එකෙන් උඩට ඇවිල්ලා වගේ අර එහෙම තියෙනනේ. එහෙම ගතියක් මේකේ වෙන්නේ නැහැ.
මේක හරියම ඉක්මනට ඇබ්සෝබ් වෙනවා. මේ ගෑවද නැද්ද කියලා හොයාගන්න බෑ. මේක මූණට බෙල්ලට වගේ යූස් කරන්නත් පුළුවන්. මේ ඉතින් මේක ඇත්තටම ගොඩාරියක් හොඳයි. මේක ගැන මොකක් හරි ප්‍රශ්න මොන හරි ගැටලු ඔයගොල්ලන්ට තියෙනවා නම් මට අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම රිප්ලයි කරනවා. අපිට වහින්න වගේ ළමයි ඒක නිසා පොඩක් වීඩියෝ එකේ කලර් එකේ පොඩක් අවුල් ගිහින් ඇත්තේ. සමහර විට මේ වහින්න වගේ කළු කරලා තියෙන්නේ. ලයිට් එකක් මුකුත් නැහැ. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝස් මම ඔයගොල්ලන්ට ඉස්සරහට අරගෙන එන්නම්. එහෙනම් මගේ channel එක subscribe කරලා තියාගන්න. මම අදට ගිහින් එන්නම්. bye